මගේ YouTube channel එකට ඔයාලව සාකරමින් පිළිගන්නවා. අද මම රචනාවක් නෙමෙයි ලියන්නේ. අද මම ඔයාලට අලුත් පාඩමක් කියලා දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද්ද මේ present continuous tense කියන්නේ? ඔයාලා දන්නා present tense තියෙනවා, future tense, past tense. ඒ අතර tenses 12ක් තියෙනවා. tenses 12න් present continuous tense කියන්නේ එකම එක tense එකක් විතරයි. present continuous tense කියන පාඩම grade 6, 7, 8, 9 මේ හැම ස්ටුඩන්ට් කෙනෙක්ටම ගොඩක් important lesson එකක්. present continuous tense එකක් කියන එක මොකක්ද කියලා අපි ඉදිරියට සාකච්ඡා කරමු. මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න මම හරිම ලේසි විදිහකට මේ present continuous tense කියන්නේ මොකක්ද කියලා දෙන්නම්. බැලුව බැලමට present continuous tense කියන එක අමාරු වචනයක් වගේ තමයි පේන්නේ. හැබැයි present continuous tense කියලා කියන්නේ හරිම ලේසි වචනයක්. ලේසි පාඩමක්. මේ වචනේ අමාරු වුණාට මේ පාඩම හරිම ලේසි. present continuous tense කියද්දී අපිට එන ලොකුම ප්‍රශ්නය what is present continuous tense? මොකද්ද මේ present continuous tense එකක් කියලා කියන්නේ? present continuous tense එකක් කියලා කියන්නේ මේ මොහොතේ යමක් කරමින් ඉන්නවා නම් ඒ කරමින් ඉන්න දේ ප්‍රකාශ කිරීමට පාවිච්චි කරන වාක්‍ය තමයි present continuous tense කියන්නේ. ඔයාලට දැන් පේනවා ස්ක්‍රීන් එකේ ගර්ල් කෙනෙක් ඩාන්ස් කර කර ඉන්නවා. එතකොට අපි මේ වගේ වාක්‍යයන් ලියන්නේ ගැහණු ළමෙක් නටමින් ඉන්නවා කියන වාක්‍ය ලියද්දී present continuous tense තමයි use කරන්නේ. මේ මොහොතේ එයා කරමින් ඉන්නේ නට ඉන්න එක. දැන් ඔයාලා මේ මොහොතේ මේ වීඩියෝ එක නරඹමින් ඉන්නවා. එතකොට කොහොමද මේ මොහොතේ කරන දෙයක් ලියන්නේ ඉංග්‍රීසි වලින් ලියන්නේ කියන ප්‍රශ්නේ එනවා. එතකොට අපිට පොඩි සූත්‍රයක් පාවිච්චි කරන්න ඕනේ මේ present continuous tenses ලියද්දී. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් අපි වාක්‍යයක් ලියද්දී ඉංග්‍රීසි වල පාවිච්චි කරන සූත්‍රය ගණන් වල වගේ අපි සූත්‍රයක් පාවිච්චි කරනවා ඉංග්‍රීසි. ඒක තමයි subject plus verb plus object. subject plus verb plus object මේ විදිහට තමයි අපි වාක්‍යයක් ලියන්නේ. subject එකක් කියන්නේ මොකක්ද? එතකොට S අකුරෙන් මේ අපි ලියලා තියෙන subject කියන දේ. subject එකක් කියලා කියන්නේ කතෘ කෙනෙක්. අපි සිංහලෙන් කියනවා නම් කතෘ කෙනෙක්. කතෘ කියන්නේ කවුද? කතෘ කියන්නේ අපි වාක්‍යයක් ලියද්දී ඒ වාක්‍ය කරන කෙනා. දැන් හිතන්න අපි බත් කනවා. එතකොට බත් කන්නේ කවුද? දැන් මෙතන රූපවාහිනිය නරඹමින් ඉන්නවා. කවුද මේ රූපවාහිනිය නරඹන්නේ? ගෑනු ළමෙක්. ගෑනු ළමෙක් තමයි රූපවාහිනිය නරඹමින් ඉන්නේ. එතකොට මේකේ සබ්ජෙක්ට් එක තමයි ගෑනු ළමෙක් කියන දේ. හරි. ඊට පස්සේ තියෙනවා ඔරෙන්ජ් කලර් වලින් තියෙනවා තව අකුරක් V කියලා. V කියන්නේ verb කියන දේ. verb එකක් කියන්නේ මොකද්ද? verb එකක් කියන්නේ ක්‍රියාපදයක් කියන එක. ක්‍රියාපදයක් කියන්නේ අපි කරමින් ඉන්න දේ. මොකද්ද අපි කරන දෙයක්? අපි කනවා, බොනවා, ඇවිදිනවා, නටනවා. ඒවා තමයි ක්‍රියාපද කියන්නේ. දැන් මේ එක්සැම්පල් එකේ ගැහණු ළමෙක් රූපවාහිනිය නරඹමින් ඉන්නවා කියන එකේ එයා කරන දේ තමයි නරඹමින් ඉන්නවා. එයා බලමින් ඉන්නවා කියන දේ. එයා ඒ වෙලාවේ කරන දේ තමයි නරඹමින් ඉන්න එක. ඊට පස්සේ තියෙනවා O අකුර. O අකුරෙන් අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ඔබ්ජෙක්ට් එක. අනිවාර්යයෙන්ම ගොඩාක් වෙලාවට සෙන්ටෙන්ස් එකක් ලියද්දී ඔබ්ජෙක්ට් එකක් තියෙනවා. එහෙම නැති අවස්ථාවක් තියෙනවා. ඔබ්ජෙක්ට් එකට සිංහලෙන් අපි කියන්නේ කර්මය කියලා. සිංහලෙන් කිව්වම ටිකක් අමාරුයි වගේ. English හරිම very easy. English is very easy. අපි සිංහල වලට වඩා English ගොඩක් lazy. කර්මය කියලා කියන්නේ එහෙම නැත්නම් ඔබ්ජෙක්ට් එක කියලා කියන්නේ වාක්‍යයක් ගත්තාම මොන හරි අපි දැන් කරමින් ඉන්න දෙයක් තියෙනවානේ. ඒ කරන දෙයට භාජනය වෙන දේ මොකක්ද? එහෙම නැත්නම් එක්සැම්පල් එකකින් කියනවා නම් දැන් මේකේ දීලා තියෙනවා ගැහණු ළමෙක් රූපවාහිනිය නරඹමින් ඉන්නවා. මොකද්ද මේ ළමයා නරඹමින් ඉන්නේ? එයාගේ ක්‍රියාවට භාජනය වෙන දේ මොකද්ද? එයා බල ඉන්නේ ෆිල්ම් එකක්ද, කාටුන් එකක්ද මොනවද බලන්නේ? එයා බලන්නේ රූපවාහිනිය. එතකොට එයාගේ ක්‍රියාවට භාජනය වෙන දේ තමයි රූපවාහිනිය. ඒක තමයි වාක්‍ය ඔබ්ජෙක්ට් එක කියලා කියන්නේ. එතකොට මෙතන කර්මය එහෙම නැත්නම් ඔබ්ජෙක්ට් එක තමයි රූපවාහිනිය කියන දේ. එතකොට අපි මෙහෙම වාක්‍ය SVO දාලා ලියද්දී මෙහෙම black color වලින් අපි මෙහෙම වචන ටිකක් දීලා තියෙනවා. present continuous tense එකක් ලියද්දී මෙන්න මේවා අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. subject එකට පිටිපස්සෙන් am, is, who are මේ තුනෙන් එකයි දාන්නේ. මේ තුනම පාවිච්චි කරන්න බෑ. එක්කෝ am, එහෙම නැත්නම් is, එහෙම නැත්නම් are use කරන්න ඕනේ. ඊට පස්සේ verb එකට පිටිපස්සෙන් අපි පාවිච්චි කරන්න ඕනේ ing කියන එක අනිවාර්යයෙන්ම දාන්න ඕනේ මේ present continuous tenses වල.
අපි එක්සාම්පල් එක බලමු. දැන් ඔයාලා දන්නවා සබ්ජෙක්ට් එක තමයි වාක්‍ය කරන කෙනා. ගෑනු ළමයා සබ්ජෙක්ට් එක. එයාට පිටිපස්සේ මොන අපි දාලා තියෙනවා am is වලින් is කියන එක උන්න දාලා තියෙයි. ඊට පස්සේ ඔයාලා දන්නවා verb එකක් ලියන්න ඕනේ. watch කියන්නේ බලනවට, නරඹනවට. එතකොට ඒකට පිටිපස්සෙන් ing එකක් දාලා තියේ. ඔයාලා දැන් තේරෙනවා ක්‍රියාපදේ පිටිපස්සෙන් ing එකක් දාන්න ඕනේ. ඊට පස්සේ එයා බල ඉන්නේ මොනවද කියලා. එහෙම නැත්නම් ඔබ්ජෙක්ට් එක තමයි TV කියන දේ. මෙන්න මෙහෙම තමයි අපි වාක්‍යයක් ලියන්නේ මේ සූත්‍රය කටපාඩම් කරගත්තොත්. එහෙම නැත්නම් ඔළුවට දාගත්තොත් දැන් මම present continuous කියන්නේ හරිම ලේසි පාඩමක්. මේක ඔයාලට අමාරු වෙන එකක් නෑ. ඕනම විදිහ වාක්‍යයක් ලියන්න පුළුවන් වෙනවා ඔයාලට. හරි. ඊට පස්සේ දැන් ඔයාලට ලොකු ප්‍රශ්නයක් තියෙන්නේ මේ ඈම් වීසා කියන ඒවා පාවිච්චි කරන්නේ කාටද කියන එක. බොහෝ වෙලාවට මෙන්න මේ ටික තමයි අපි be verb කියලා ඉංග්‍රීසි වල හඳුන්වන්නේ. I, we, you, they, he, she, it. මෙන්න මේවට මම තේරුමත් එක්ක ඔයාලට කියලා දෙන්නම්. I එක්ක පාවිච්චි කරන්නේ අපි am කියන දේ. am කියන එක අපි use කරන්නේ I එක්ක. I කියන්නේ ඔයාලා දන්නවා මම කියන අදහස. ඊට පස්සේ තියෙනවා we කියලා. we කියන්නේ අපි. you කියන්නේ ඔයා එහෙම නැත්නම් ඔබ. they කියන්නේ ඔවුන් කියන අදහස. මෙන්න මෙයාලා එක්ක පාවිච්චි වෙන වචනේ තමයි ආ කියන දේ. ආ එක අපිට තව කොටසකට පාවිච්චි කරන්න පුළුවන් බහුවචන පදවලට. උදාහරණයක් විදිහට බහුවචනයක් හිතුවොත් උදාහරණයක් for example dogs ඒ සපරේදී ඔයා දන්නවා ඒක බහුවචනයක් කියලා. බහුවචන දැන් dogs එක dogs are කියලා ඔයාලා ලියන්න ඕනේ අනිවාර්යයෙන්ම. dogs are බහුවචන එක පාවිච්චි කරන්නේ we you they මෙයාලා එක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මේ red color එකෙන් ලියලා තියෙන්නේ he she it. he කියන්නේ ඔහු, she කියන්නේ ඇය, it කියන්නේ ඌ එහෙම නැත්නම් ඒක කියන අදහස. මෙයාලා එක පාවිච්චි කරන්නේ is කියන වචනේ. ඊට අමතරව අපිට is පාවිච්චි කරන්න පුළුවන් ඒක වචන දේවල් වලට. for example dog කියන වචනේ අපිට ගන්න පුළුවන්. එහෙම නැත්නම් mother is, girl is. s නොදා ලියන ගොඩාක් වචන ඒක වචන බහුවචන පාඩම මම වෙනම කරන්නම් ඔයාලට. මේ ඒක වචන වලට අපි පාවිච්චි කරන්නේ is කියන දේ. හරි. දැන් ඔයාලට මේ පාඩමේ සබ්ජෙක්ට් එකත් එක්ක මේ am is කියන වචන කොහොමද යොදන්නේ කියලා තේරෙන්නේ නැති කියලා මම හිතනවා. ඊට පස්සේ අපි යමු එක්සාම්පල් ටිකකට. වාක්‍ය ලියන්නේ මොන වගේද කියලා. මම ඔයාලට වාක්‍ය පෙන්නන්නම්. ඔයාලා ඒ වාක්‍ය කොහොමද ලියන්නේ කියලා ඔයාලා හිතෙන් හදාගන්න. එහෙම නැත්නම් මම මේවා එක්ස්ප්ලেইন කරද්දී ඔයාලා හොඳට අහගෙන ඉන්න. පළවෙනි රූපේ දීලා තියෙන්නේ ගෑනු ළමෙක් බත් කකා ඉන්නවා කියන එක. එතකොට ගෑනු ළමයාට ඔයාලා දන්නවා girl කියලා. අපි එක ගෑනු ළමයෙක් ඉන්න හින්දා අපි use කරන්නේ a girl. ගෑනු ළමයා කියද්දී ඒක වචනයක් නේ. එතකොට අපි එයාලා එක use කරන්නේ is කියන දේ. ආ කියන එක පාවිච්චි කරන්න බෑ. ඒක බහුවචන වලට පාවිච්චි කරන්නේ. am කියන එක I එක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ඔයාලා ලියන්න ඕනේ ක්‍රියාපදය. ක්‍රියාපදේ තමයි මේකේ මෙයා මේ ගෑනු ළමයා කනවා කියන දේ. කනවට ඔයාලා දන්නවා පාවිච්චි කරන වචනේ eat. eat එක අපි පිටිපස්සෙන් verb එකට පිටිපස්සෙන් ing දාන්න ඕනේ. එතකොට වචනේ හැදෙන්නේ eating කියලා. දැන් මේ ළමයා කන දෙයට භාජනය වෙන දේ මොකක්ද? එහෙම නැත්නම් එයා කන්නේ මොනවද? මේ ළමයා කන්නේ බත්. එතකොට බත් කියන දේ තමයි මේකේ ඔබ්ජෙක්ට් එක. එතකොට මේව ගලපලා ලිව්වොත් a girl is eating rice. ගෑනු ළමෙක් බත් කමින් ඉන්නවා කියන එක තමයි මේකේ අදහස වෙන්නේ. ඊට පස්සේ next picture. මේ පින්තූරය ඔයාලට පේනවා boy කෙනෙක් එහෙම නැත්නම් man කෙනෙක්. boy කියන්නේ පිරිමි ළමයා, man කියන්නේ මිනිස්සයා. මේ මිනිස්සයා කාර් එකක් පදවමින් ඉන්නවා කියන එක. එතකොට ඔයාලා දන්නවා මිනිස්සයාට man, man එක මිනිස්සෙන් මෙතන ඉන්නේ. ඔයාලා දන්නවා පදවනවට කියන්නේ drive කරනවා. drive එකට අපි ing දැම්මම driving. A man is driving. අපි මෙතන is යොදලා තියෙන්නේ මෙයා එක වචනයකින්ද. බහුවචනෙන් තිබ්බොත් ආ කියන එක. A man is driving a car. a car කියන්නේ මෙතන අපි එක කාර් එකයිනේ මෙයා පදින්නේ. එතකොට a man is driving a car කියන වාක්‍යය තමයි present continuous වලින් ලියන්නේ. මිනිසෙක් කාර්යයක් පදවමින් ඉන්නවා කියන එක. next picture එකේ තියෙනවා bird කෙනෙක්. දැන් මේකේ හරිම ලේසි විදිහට තියෙන්නේ මොකද
සබ්ජෙක්ට් එකක් තියේ ක්‍රියාපදයක් තියේ. දැන් මේකේ මම හිතන්න ස්කයි එකක් දුන්න ලස්සන ස්කයි එක මෙයා පියාඹමින් ඉන්නවා නම් අපිට මේක තව දික් කරන්න පුළුවන්. හැබැයි මම දීලා තියෙන්නේ එක කුරුල්ලෙක් විතරයි. එක කුරුල්ලට ඔයාලා දන්නවා a bird. කුරුල්ලෙක් කියන අදහස තමයි a bird එකේ තේරුම. එයා එක පාවිච්චි කරන්නේ අපි ඒක වචනයක් නම් is. පියාඹනවට fly කියන එක ඕනම ළමයෙක් දන්නවා. fly එකට ඔයාලා දැන් ing එකතු කර a bird is flying. කුරුල්ලෙක් පියාඹමින් ඉන්නවා. දැන් අහසක් වගේ දීලා තිබ්බොත් එහෙම ඔයාලට ලියන්න පුළුවන් a bird is flying in the sky. අහසේ කුරුල්ලෙක් පියාඹමින් ඉන්නවා කියන එක. next picture. ඔයාලට මේකේ පේනවා බල්ලෙක් බිම පොළව මත නිදියගෙන ඉන්නවා කියන එක. එතකොට ඔයාලා දන්නවා බල්ලට කියන්නේ dog. මෙතන අපි a dog කිව්වත් හරි a dog කියන එකේ අදහස බල්ලෙක්. එහෙම නැත්නම් the dog කියලා ලිව්වොත් අපි කියන්නේ බල්ලා කියන අදහස. දැන් මම යූස් කරලා තියෙන මෙතන the dog කියන එක. එතකොට the dog කිව්වහම බල්ලානේ. එතකොට එක්කෙනා ඉන්නේ. එතකොට ඒක වචනයක්. එයා එක්ක පාවිච්චි කරන්නේ is. ඒක වචන එක is නේ. එතකොට the dog is එහෙම නැත්නම් a dog is sleep. sleep කියන්නේ නිදිගෙන ඉන්නවට. ඒකට ing එකතු කරා sleeping. The dog is sleeping. මෙයා දැන් පොළව උඩ නිදිගෙන ඉන්නේ. එතකොට අපි use කරන්නේ floor. floor කියන්නේ බිම. එහෙම නැත්නම් පොළව කියන අදහස. පොළව මතනේ එයා ගෑවි නිදිනවා නම් මේ පාඩම තියෙන preposition වල preposition පාඩමක් මම ඉදිරියට කරන්නම්. The dog is sleeping on the floor. බල්ලා පොළව මත එහෙම නැත්නම් බිම නිදිය ගනිමින් ඉන්නවා. මේ මොහොතේ නිදියගෙන ඉන්න කියන අදහස තමයි මේකේ තේරුම. ඊළඟ පින්තූරය. මෙතන ඔයාලට පේනවා ආච්චි කෙනෙක්, එහෙම නැත්නම් ආච්චි අම්මා කෙනෙක් කුස්සියේ උයමින් ඉන්නවා. ඔයාලා මේ වචන ඔක්කොම දන්නවා. ආච්චිට දන්නවා, කුස්සියට දන්නවා, උයනවට දන්නවා. ඉතින් present continuous tense එක ලේසියෙන්ම ලියා ගන්න පුළුවන් ඔයාලට. කොට subject එක තමයි grandmother. එයා එක පාවිච්චි කරන්නේ ඒක වචනයක් හින්දා is. උයනවට දන්නවා cook. cook එක ing එකතු කරනවා cooking. grandmother is cooking. ඊට පස්සේ අපි ලියන්න ඕනේ කුස්සියේ ඇතුලේ කියන අදහස. ඇතුලේ කියද්දී අපි පාවිච්චි කරන preposition එක තමයි ඒ වචනය තමයි in කියන එක. එතකොට in the kitchen. kitchen කියන්නේ කුස්සියේ. grandmother is cooking in the kitchen. ආච්චි කුස්සිය ඇතුලේ මොනනම් කුස්සියේ උයමින් ඉන්නවා කියන එක තමයි මේකේ තේරුම. හරි. මෙතනින් පින්තූර දීලා එක්සාම්පල් කියලා දෙන එක ඉවරයි. ඊට පස්සේ අපි යමු පේපර් එකක ආපු ක්වෙස්චන් එකක් ඩිස්කස් කරන්න. පාඩම කියලා දුන්නට පස්සේ මේ වගේ පේපර් එකක් කරාම ඔයාලට ලොකු අන්ඩර්ස්ටෑන්ඩින් එකක් එන්න අවබෝධයක් එනවා මොන වගේ ප්‍රශ්න වලින්ද මේවට උත්තර ලියන්නේ කියලා. ටයිම් ලිමිට් එකත් එක්ක මම ඔයාලට එක ක්වෙස්චන් එකක් ඩිස්කස් කරන්නම්. මේක grade 6 අයගේ paper එක තිබ්බ question එකක්. මේකේ තියෙන study the picture. picture කියන්නේ පින්තූරය. පින්තූරය study අධ්‍යයනය කරන්න. select the correct sentence. නිවැරදි වාක්‍ය තෝරන්න and put a tick. tick කියන්නේ හරියට in the correct box. නිවැරදි box එක ඇතුලේ නිවැරදි කොටුව ඇතුලේ හරියක් යොදන්න. කියන්නේ වාක්‍ය හරිනම් අපි ඒ නිවැරදි කොටුව ඇතුලේ tick එක දාන්න ඕනේ. The first one is done for you. ගොඩක් වෙලාවට පේපර් එකක් අපිට දෙද්දී බොහෝ වෙලාවට පළවෙනි ප්‍රශ්නේ යාලා අපිට කරලා දීලා තියෙන්නේ. එතකොට ඔයාලට ප්‍රශ්නේ කියවන්න බැරි වුණත් අනිවාර්යෙන්ම මේක එක්සාම්පල් එක යාලා කරලා තියෙන දේ දිහා බලලා ඔයාලට මේක කරන්න පුළුවන් වෙනවා. අපි යාලා දීලා තියෙන එකත් එක්ක බලමු. The dog is eating meat. බල්ලා මස් කමින් ඉන්නවා. දැන් ඔයාලට මෙතන පේනවා බල්ලෙක් ඉන්නවා. එතකොට ඔයාලට ටිකක් තේරෙන්න ඕනේ මේක හරි වාක්‍යයක් කියලා. ඊළඟ එකේ තියෙනවා the dog is running. බල්ලා දුවමින් ඉන්නවා. දැන් මේ බල්ලා දුවනවනේ මෙයා මස් කෑල්ලක් කකා ඉන්නේ. එතකොට යාලා දීලා තියෙනවා ටික් එකක් මෙන්න මේ වාක්‍ය හරි කියලා. second question එකේ තියෙනවා mother is crying. cry කියන්නේ අඬනවා කියන අදහස. එතකොට mother කියන්නේ අම්මා අඬමින් ඉන්නවා. දෙවැනි එකේ තියෙන එකෙම දෙවැනි question එකේ ඒක හරි B එකේ තියෙන්නේ mother is sweeping the compound. ස්වීප් කියලා කියන්නේ අතු ගන්නවා කියන අදහස. කම්පවුන්ඩ් කියන්නේ මිදුල. දැන් මේ ඔයාලගේ වලත් මිදුලක් තියෙයි. එතකොට කම්පවුන්ඩ් එකක් තියෙනවා. ස්වීප් කියන්නේ අතු ගන්නවා. දැන් ඔයාලට මේ දෙකින් හරි එක මේ පින්තූරෙන් බැලුවොත් ඔයාලට පේනවා මේ අම්මා අඬන ගමන් මේ ඉන්නේ ස්වීප්. එහෙම නැත්නම් අතු ගන්න ගමන් ඉන්නේ. මේ මොහොතේ අතු ගාමින් ඉන්නවා. mother is sweeping the compound. එතකොට මෙන්න මේ box එකකින් ටික් එක දැම්මහම
Answer correct. Third question එකේ තියෙ sister is playing with the ball. sister කියන්නේ සහෝදරිය, play කියන්නේ සෙල්ලම් කරනවා, ball කියන්නේ බෝලය. with කියන එකේ තේරුම සමග. සහෝදරිය එහෙම නැත්නම් අක්කා හෝ නංගි බෝලයත් සමග සෙල්ලම් කරනවා. ඊට පස්සේ තියෙනවා sister is reading a book. සහෝදරිය read කියන්නේ කියවනවා, book කියන්නේ පොත. සහෝදරිය පොතක් කියවමින් ඉන්නවා. අපි පින්තූරේ බලමු. පින්තූරේ තියෙනවා මෙන්න මෙතන සිස්ටර් කෙනෙක් ඉන්නවා. එයා බෝලයක් එක්ක සෙල්ලම් කරනවාද එහෙම නැත්නම් read කරනවාද book එකක් read කරනවාද කියලා ඔයාලට පේනවා. එතකොට correct sentence එක තමයි sister is reading a book. සහෝදරිය පොතක් කියවමින් ඉන්නවා. ටික් එක මෙන්න මේ box එකට එන්න ඕනේ. ඊට පස්සේ children are playing. ළමයි සෙල්ලම් කරමින් ඉන්නවා. B එකේ තියෙනවා children are eating ice cream. ළමයි eat කියන්නේ කනවා ice cream කමින් ඉන්නවා. දැන් බලමු ළමයි කොහෙද ඉන්නේ කියලා. මෙන්න මෙතන ළමයි ටික ඉන්නේ. මෙතන ළමයි සෙල්ලම් කරමින් ඉන්නේ ice cream කනවා නෙමෙයි. එතකොට children are playing කියන sentence එක තමයි correct sentence එක. Brother is playing cricket. සහෝදරයා එහෙම නැත්නම් අයියා හෝ මල්ලි playing cricket. cricket සෙල්ලම් කරමින් ඉන්නවා. B එකේ තියෙනවා brother is crying. crying කියන වචනේ කලිනුත් අපිට හම්බුණා cry කියන්නේ අඬනවා. බලමු අපි cricket ගහනවද අඬනවද කියලා. මෙන්න මෙතන ඉන්නවා brother මේ. තුන්දෙනාගෙන් එක්කෙනෙක් වෙන්න ඕනේ brother කියන්නේ. එතකොට එයා cricket සෙල්ලම් කරමින් ඉන්නේ අඬනවා නෙමෙයි. මෙන්න මේ box එකෙන් ටික් එක එන්න ඕනේ. ඊට පස්සේ cat is sleeping on the mat. cat is sleeping on the mat කියද්දී පූසා මැට් එක උඩ නිදිගෙන ඉන්නවා. මැට් කියන්නේ පැදුර. එහෙම නැත්නම් ඩෝ මැට් කියනවා පාපිස්සට. මෙන්න මෙතන පේනවා අපිට ඩෝ මැට් එකක් හෝ මැට් එකක් තියෙයි පැදුරක් තියෙයි ඒක උඩ නිදිගෙන ඉන්නවා. එතකොට ඒකේ correct box එක මෙන්න මේක correct sentence එක. ඊට පස්සේ cat is under the table. under කියන්නේ යට. table කියන්නේ මේසය. මේසය යට පූසා ඉන්නවා. මෙතන මේසයක් පේන්නත් නෑ ටේබල් එකක් නෑ කැට් ඉන්නේ මේසයක් යටත් නෙමෙයි. එතකොට ඒක වැරදි. මෙන්න මෙහෙම තමයි ප්‍රශ්න වලට උත්තර ලියන්න. මීට වඩා වෙනස් ප්‍රශ්න එන්න පුළුවන්. ඔයාලා පේපර් කරලා ටෙක්ස්ට් බුක් එකේ තියෙන ඇක්ටිවිටීස් කරලා මේ පාඩම තවදුරටත් අවබෝධ කරගන්න. මම හිතනවා මේ පාඩම ඔයාලට තේරෙන්නේ නැති කියලා. අපි අලුත් පාඩමකින් නැවත මුණ ගැහුමු.